අන්න කුණාල් දැක්කද? ඔයාගේ ෆේවරිට්ම ගේම් එක. මෝලි ආපෝසරය පානිපූරි කඩයක් පෙන්නුවොත් එහෙම බලා ගන්න පුළුවන්. අනේ එතන තියෙන පානිපූරි කඩයක් නෙවෙයි ඔයාගේ ෆේවරිට් ගේම් එක. බලන්නකෝ. වව් නයිස්. හරි නන්දිනී ඔයත් සෙල්ලම් කරන්න. ආයෙමත් සැරයක් ඔයාලා දෙන්න අතර තරගයක් තියෙනවා. අනේ ඕනේ මේක ඔයාගේ විශ් ලිස්ට් එකෙත් තිබ්බනේ. ඔයා දන්නවද අපේ කුණාල් අවුරුදු ගානක් තිස්සේ මේ ගේම් එක දිනන්න try කරනවා. ඔයා ඉතින් මට අපහාස කරන්නම හදන්නේ මම මොනව කරන්නද? ඔයා ඔයාගේ යාළුවගේ පැත්තම ගන්න. නන්දිනී බැරි වෙලාවත් ඔයා මේ ගේම් එකේ චැම්පියන් කෙනෙක් නෙවෙයි නෑ ඒ මම පුංචි කාලේ ගල් වලින් ගහලා පෙරත් කඩලා තියෙනවා. ඒ කාලේ මගේ එම් එක සෑහෙන හොඳයි. හරි ඒකටත් වැඩේ හරි වගේ. අනේ නෑ කුණාල් මේ පාර මං ඉන්නේ ඔයාගේ ටීම් එකේ. really okay එහෙනම් අපි වැඩේ පටන් ගමු. අයියේ මේක තුවක්කුවක් නේ. ඔයා නම් තියපයි. කෝකටද තියන්නේ? හරි තව පාරක් try කරන්න. කමක් නෑ තව පාරක් වෙල් ගන්න. මගේ chance එක. කුණාල් අර තියෙන බ්ලූ කලර් එක. නෑ අර පින්ක් එකට. මන්තිපා මං හිතන්නේ අතර තියෙන ටෙඩියව දෙයි. අන්න අරයයි. ඔය රෙඩ් කලර් එක. මේක මට නෙවෙයි මේක මගේ වයිෆ්ට. අරගන්න මෝලි. මට දෙන්න. දැන් අපියන්. ඔයත් එනවද? ඒක නම් නියමයි. එයා කොහොම හරි බලන්න. ඔයා ආසම කරන මෙහෙන්දි එන්න යමු. අනේ ඇයි එන්නේ නැත්තේ? මාත් එනවනේ. ඔයාට මතකද? අපේ ඉස්සර විශේෂ චාරිත්‍රවලදී මෙහෙන්දි ගානවා. උත්සව තියන්න කලින් මාත් ආසයි. අදටත් මම මෙහෙන්දි ගාන ගොඩක් ආස කරනවා. ඒවා මට මතකයි. බලන්න මේක සුවඳ හොඳයිද කියලා. අවුරුදු ගානකට පස්සේ ඔය සුවඳ. ඇයි අවුරුදු ගානකට පස්සේ කියන්නේ? මං හිතුවා ඔයා හැම උත්සවයකදීම මෙහෙන්දි ගානවා කියලා. ඔයා මෙහෙන්දි ගාන ඉගෙන ගත්තා නේද? ඔව් මේ රාජ්දීප්ට කවදාවත් මෙහෙන්දිවල සුවඳ ඉවසන්න බෑ. ඒ හින්දා මං හරි මේ අහගන්න. ඔයා දැන් කාගේවත් කැමැත්ත අකමැත්ත ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයා කරන්න ඕනේ ඔයා කැමති දේ. මේකත් අහගන්න. ඔයාගේ විශ් ලිස්ට් එකට මේකත් දාගන්න. ඕකේ? හරි මොලි. අපි වෙන වෙලාවක බලමු. ඉස්සර රාජ්දීප්නේ ඔයාට මේකට ඉඩ දුන්නේ නැත්තේ. ඉතින් දැනුත් ඒකම කරන්න හදනවද? වව් මෙහෙන්දි මෝලි මගේ නම කේ අකුරෙන්දද? කොබල අනේ මේ ඩිසයින් එකේ කී අකුරක් දාන්න ඉන්නේ නෑ. මොකද්ද දන්නවද? ඒ කියන්නේ මට කිසිම තැනක් ඇත්තෙම නෑ. මේ අහන්න. ඔයාගේ තැන තියෙන්නේ හදවතේන පැටියෝ. මොකටද ඉතින් අතෙත් ලියාගන්නේ? එතකොට මං ඔයාගේ නමින් ටැටු එකක් ගහලා තියෙන්නේ මොකක්ද? හරි ඉතින් ඒක ඔයාගේ කැමැත්තෙන් කරපු දෙන්න පැටියෝ. මටත් මගේ කැමැත්තෙන් කරන්න ඉඩ දෙන්න. බලන්න මේක කොච්චර ලස්සනද කියලා. මට කිසිම තැනක් නැති තැනක මං කොහෙත්ම ඉන්නේ නෑ. අනේ කුණාල් ඕම ඉන්න. අනේ ඔයා කලබල නැතුව ඉන්න. එයාගේ වැඩවලට ඔයා මැදිහත් වෙන්න නැතුව ඉන්න. මොලි ඔයාගේ ඩිසයින් එකේ කේකක් ලියලා තියෙනවනේ. ඇයි කිව්වේ නැත්තේ? අර බලන්න. පව් ඔයාගේ හිතත් රිදුනා. ඇයි ඔයාගේ හිත රිද්දන්නේ? හරි ඔයා කේන්ති අරගෙන මට බනින්න එපා. මං අනේ විහිළුවක් කළේ. පොඩ්ඩක් ඉන්න මං ඉක්මනට එන්නම්. රාජ්දීප් අද තුන්දෙනා කොච්චර සතුටින් උඩ පැන්නත් ඉතින් හෙට වෙද්දී පසුතැවි. මතක තියාගන්න නන්දනී දෙන්නටම කියන්නේ හරි වෙලාව ආවහම මම බලා ගන්නවා. නන්දනී කුණාල් නන්දනී මොකද උනේ නන්දනී? ඇයි උඹ බය වෙලා ඉන්නේ? රාජ්දීප් මෙහෙට ඇවිත්. රාජ්දීප් කොහෙද?
මගේ පිටිපස්සේ ඉන්නවා. නන්දනී පිටිපස්ස බලන්න. නන්දනී පිටිපස්ස බලන්න මං ඉන්නවනේ. කිව්වම කරන්න. ඇයි ඔච්චර බය වෙන්නේ නන්දනී? මොකක්ද ඔයාට උනේ? මං ඇත්ත කියන්නේ කොනල්. කවුරු හරි එයාගේ නම කිව්වා. නන්දනී ඔයා මෙතන රාජ්දීප් ඉන්නවා කියලා කියනවනේ. ඒකට වග කියන්න ඕනෙත් ඔයාමයි. මොකද ඔයයි යාට මෙතනට අඬ ගහන්නේ. ඒ ඔයාගේ හිතින්. බලන්න නන්දනී. රාජ්දීප් නැති වුණත් මෙතන ඉන්නවා. ඒ ඔයාගේ සිතුවිලි වල ඉන්නේ. ඇත්තටම ඔයාගේ ඔය මූණ දැක්කමත් ඒක කියන්න පුළුවන්. එයා ගැන හැමතිස්සෙම හිතන හින්දා ඔයාගේ තියෙන බයත් වැඩි. හරිනම් මේ වෙලාවේ හැටියට එයා දැන් ඉන්නේ හිරේ. හැබැයි ඒ හිරේ ඉන්න කෙනාව මෙතනට ගෙන්න ගන්නෙත් ඔයාම තමයි නන්දනී. ඒ මිනිහා හිරේට වෙලා ඔහොම හිටපු දෙයක්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ හැම වෙලේම ඔයාගේ හිතට ඇවිත් එයා ඔයාට වද දෙන එක. අයියෝ කුණාල් ඔයා කොහෙදනි ගියේ? මං කොහේ කියලා යන්නද? මං මෙතන හිටියේ. මං හිතන්නේ ඔය බඩු ටික තියන්න අපිට අලුත් ගේකුත් ගන්න වෙයි වගේ. අනේ ඇත්තද? මේ බලන්න මං ගිහින් shopping කළා. Wow, that's great. අනේ නන්දනී මොකද උනේ? ඔයා හොඳින් නේද? මේ ඔයාලා දෙන්න නැති නිසා මං ටිකක් බය වුණා. අනේ පිස්සි. ඔයා හිතුවද අපි ඔව දාලා ගියා කියලා? දැන් ගෙදර යමුද? දැන් මෙතන ගොඩක් වෙලා හිටියානේ. අපි ගෙදර යන්න. යන්න. මේ බලන්න. ඔයා මෙතන රාජ්දීප් ඉන්නවා කියලා කියනවනේ. ඒකට වග කියන්න ඕනේ ඔයාමයි. මොකද ඔයයි යාට මෙතනට අඬ ගහන්නේ. ඒ ඔයාගේ හිතින්. හැබැයි ඒ හිරේ ඉන්න කෙනාව මෙතනට ගෙන්න ගන්නෙත් ඔයාම තමයි නන්දනී. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ හැම වෙලේම ඔයාගේ හිතට ඇවිත් එයා ඔයාට වද දෙන එක. එච්චර ලේසියෙන් මට යව අමතක කරන්න පුළුවන් නෑ. නන්දනී මේ ගාපු මෙහෙන්දි ටික මැකිලා. මිනිස්සු කියන කතා බොරු. එයාලා කියනවා මහත්තයට ආදරේ නම් මෙහෙන්දිවල පාට යන්න නෑලු. පිස්සු කතා. මේ මෙහෙන්දිවල පාට ගිහිල්ලා තියෙන්නේ හරියට බලෙන්ම මකල වගේ. හරිනම් මගේ එක තද පාටට තියෙන්න ඕනේ. කොනල් මට ආදරේ කරන තරම් කිසිම කෙනෙක් තමන්ගේ වයිෆ්ට ආදරේ කරන්නේ නැතුව ඇති. හරි ඒක දැන් අමතක කරන්නකෝ. ඔයා මොකද මේ මූණ සුදුමල් කරන් ඉන්නේ? අද ඉඳන් පුළුවන් ඔයාට කැමති විදිහට ජීවත් වෙන්න. මොකද ඔයාට හිතෙන්නේ? ඒක හොඳයි. මං කොච්චර වාසනාවන්තද? ඔයා වගේ යාළුවෙක් ලබන්න තරම්. කොහොම හරි මට ආපහු ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔයා උගන්වයි. මෙහෙන්දි ගැන කවදාවත් දුක් වෙන්න එපා. පාට නම් අඩුයි. ඒත් සම්පූර්ණයිනේ. මගේ මෙහෙන්දි දිහා බලන්නකෝ. හැමදේම අසම්පූර්ණයි. අසම්පූර්ණ හීන. අසම්පූර්ණ කසාදයක්. කිසිම දෙයක් සම්පූර්ණ නැහැ. ඒකත් එක අතකට හොඳයි. මොකද ඉතින් ඔයාලා මාව එළියට එක්කන් ගියානේ. මං ගොඩක් සතුටු වුණා. අපි තරගෙට කෑම කෑවා. තව අපි බැලුන්ස් වලට වෙඩි තිබ්බා. ඒ විතරක් නෙවෙයි බර්ගර් කෑවා. මං තව කොච්චර කල් මෙහෙ ඉන්නද? ඇත්තටම මට මේක හීනයක් වගේ. මේ අහන්න නැගිටින්න. එන්න. වාඩි වෙන්න. මෝලේ. ඔයා දුක් වෙන්න එපා. මං කියන්නේ ඇත්තමයි. මං ගොඩක් උත්සාහ කරනවා. ඒත් මට කරගන්න බෑ. හරියට මේ අසම්පූර්ණ මෙහෙන්දි වගේ. මගේ ජීවිතේ හැමදේම සම්පූර්ණයි. ඇත්තම කිව්වොත් මම මේ වෙන හැම දෙයකටම බයයි. සතුටක් ගැන මට හිතන්නවත් පුළුවන් කමක් නෑ. මේ අහන්න. ඔයා නිකන් බය වෙන්න එපා. ඔයා මෝඩියෙක්. නම්බර 1 මෝඩියෙක්. අවුරුදු 6ක තුවාලයක් දවස් 4කින් හොඳ වෙන්නේ නැහැ කියලා ඔයාට තේරෙන්නේ නැහැ. දන්නවද ශරීරයේ තුවාලයක් වුණාම ඒක හොඳ වෙන්න ගොඩක් කාලයක් යනවා.
ඒ වගේම හිතේ තුවාලයක් වුණාම ඊට වැඩි කාලය යනවා. ඔයා දන්නවද නන්දිනී? ඔයා දැන් කරන්න ඕන දේ තමයි ජීවිතය අලුතෙන් පටන් ගන්න එක. ඔයා විශ් ලිස්ට් එකක් හදුවා නේද? ඒක අමතක කරන්න එපා. ඔයා ටිකෙන් ටික ඒ දේවල් කරන්න ඕනේ. ඒ වගේම මේ අලුත් ජීවිතයට රාජ්දීප්ට නම් ඉඩක් දෙන්න එපා. එයාගේ හෙවණැල්ලටවත් ඒ මතකයටවත් ඔයාගේ ජීවිතේ ඉඩක් දෙන්න එපා. අත දෙන්න. ඔයාගේ හීන ලෝකේ ආයිමත් හදනවා. ඒ ඔයා වෙනුවෙන්ම විතරයි. ඔයා දන්නව නේද ගයක් හැදෙන්නේ කොහොමද කියලා? ඒ වගේ ටිකෙන් ටික ඔයාගේ ජීවිතේ හදාගන්න ඕනේ. දැන් ඔයා ගැන හිතන්න ඕනේ. එතකොට ඔයාගේ අසම්පූර්ණ වෙච්ච සතුට සම්පූර්ණ වෙන හැටි ඔයාටත් හිතාගන්න බැරි වෙයි. මොකද ප්‍රශ්නේ? මෙච්චර ලස්සනට තිබුණු මූණ සුදු මැලි වෙලායි. මොකුත් නෑ මං නන්දිනී එක කතා කළා. එයා ඉන්නේ හරිම දුකෙන්. එයා දුකෙන් නෙවෙයි ඉන්නේ. බය වෙලා ඉන්නේ. ඔව් එයා මටත් කිව්වා ගොඩක් බයෙන් ඉන්නේ කියලා. ආපහු ජීවිතය අලුතෙන් පටන් ගන්න ආපහු හීන දකින්න. ඔයා දන්නවද එයා තාමත් රාජ්දීප්ට බයයි. ඒත් එයා දැන් ඉන්නේ හිරේනේ. ඒක ඇත්ත. ඒත් රාජ්දීප් වෙනුවෙන් තියෙන බය එයාගේ හිතේ කාවැදිලා තියෙන්නේ. එයාගේ නම අහද්දිත් එයාව වෙවුලනවා. දන්නවද මට එයාව මෙහෙන්දි ස්ටෝල් එකේදී හම්බ වෙද්දිත් මම දැක්කා එයා ගොඩක් බය වෙලා හිටපු විදිහ. ඒ රාජ්දීප් ගැන හිතලා. ඒක නම් මහ පුදුම බයක්. ඒ මිනිහා නන්දිනීට ගොඩක් වද දීලා. ඒ දේවල් වලට අපි ආව හිරේට දැම්මත් අපිට බැරි වුණා රාජ්දීප්ගෙන් නන්දිනීව ගලව ගන්න. ඔයාගේ කතාව හරියටම හරි. නන්දනීව රාජ්දීප්ගෙන් ගලවන්න පුළුවන් නන්දනීටම විතරයි. කතාවක් තියෙන්නේ අඹු සැමියන්ගේ ප්‍රශ්නවලට අනිත් අය සම්බන්ධ නොවී ඉන්නවනම් හොඳයි කියලා. ඉතින් ඒ වැඩේ කරන්න ඕන නන්දනී විතරයි. තමන්ව නිදහස් කරගන්න එක. අපිට එයාව නිදහසේ තියන්න පුළුවන්. විවෘත අදහස් දෙන්න පුළුවන්. සුලං හවන පැත්ත වෙනස් කරන්න පුළුවන්. ඒත් පියාඹන පැත්ත වෙනස් කරන්න බෑ නේද? හැලෝ අම්මේ. කියන්න. අනේ කොහෙද ඔයාලා ඉන්නේ? මේ වෙනකොට ඇවිල්ලා ඉන්න බෑ. ඇයි බොරුවට කරදර වෙන්නේ? ගෙදරට කෑමට එන්න කියලා ලැජ්ජ කරන්න නම් ඕනේ. ඒකත් ෆෝන් එකෙම කරන්න. අම්මේ මොනවද මේ කියවන්නේ? මොකුත් කියන්නේ නැහැ. ඇත්තයි කියන්නේ. ඇත්ත ඉතින් කොහොමත් තිත්තයිනේ. ඔයාට අමතකුණාද? එදා පාටි එකේදී ඔයා මාව ලැජ්ජ කරපු විදිහ. තමන්ගේ අම්මව පැත්තකට දාලා ඔයා අර නන්දනීගේ පැත්ත ගත්තා. පවුලට මොනවා වුණත් කමක් නැහැ. ඔයා නන්දනී එක්කනේ ඉන්නේ. ඉතින් ඇත්ත එක්කම කෑම කන්න. මට තවත් කියන්න දෙයක් නැහැ. අම්මේ මෝලි පුතේ මොකද ඔයා උදේ පාන්දරම පිඹ ඉන්නේ? අම්මලාද කැමට එන්නේ නැහැලු. ඕ very good. ඔයා හොඳ ආරංචියක් නේ කිව්වේ. ආච්චි මන් දන්නවා අම්මත් එක්ක පොඩි කතා යනවා තමයි. ඒත් එයා මගේ අම්මනේ. එයා එන්නේ නැහැ කිව්වම සතුටුයිද? අනේ නෑ පුතේ මම මෙච්චර සතුටු වෙන්නේ අද මගේ රොමැන්ටික් ඩේට් එක ෂුවර් හින්දා. රොමැන්ටික් ඩේ? කාත් එක්කද? මිස්ටර් යූසුෆ් එක්ක. යූසුෆ්? ඔයා දන්නේ දිල්ප් කුමාර් කිව්වමනේ අද එයාගේ අලුත් ෆිල්ම් එකක් එනවා. ගන්න මෝලි හොඳ වයින් එකක් ගන්න. වයින් එකක් අරගෙන මම්මගේ පළවෙනි ආදරේ මුණ ගැහෙන්න යනවා. ආච්චි ආහරියට කතා කරන්න වයින් බීලා නැහැ වගේනේ. දැන් බීලා මොනවා කරගන්නේද මන්දා? මේ වයසට මොනවා කියලා වෙන්නද? උගුරක් දෙකක් බිව්වොත් එක්ක වොෂ්රූම් යයි නැත්තම් නිදිමතයි. අපරාදේ මට මේවා කෙල්ල කාලේ කරන්න තිබ්බේ. ඔයාලා ඔහොම හිටියයි කියලා වැඩක් නෑ. පොඩි රවුමක් දාලා එන්න. බලන්නකො පොඩ්ඩක් ඔයා දිහා. ඔහොම හිටියයි කියලා වැඩක් වෙන්නේ නෑ. ජීවිතේ පොඩ්ඩක් එන්ජොයි කරන්න. මොකද්ද? රවුමක් කියන්නේ? නැතුව මේ කාලේ තමයි පොඩ්ඩක් ඔහොම එළියට යන්න හොඳ කාලේ. උනාට වාහනේ ගන්න කියන්න. ඔයා වෙනුවෙන් යන්න බැයි නම් නන්දනි වෙනුවෙන් එළියට යන්න. එහෙම ටිකක් එළියට ගියා නම් එයාගේ හිතටත් හොඳයිනේ. නියමයි ආච්චි. හොඳ අයිඩියා එක. නෝනා මන් දෙයක් කියන්නද? ඉතින් කියන්න. ඔයාගේ කසාදේ මං කිව්වේ මගේ අම්මගේ කසාදෙත් ඒ වගේ. එයාගේ මහත්තයත් හැමදාම එයාට බීලා ගහනවා. ඉතින් අපේ අම්මත් ඉවසගෙන ඉන්නවා. මොකුත්ම කියන්නේ නැහැ. එක දවසක් අපේ අම්මා එයාගේ මංගල මාලේ ගලවලා විසි කරා.
මම නම් කියන්නේ නෝනා ඔයත් ඒ විදිහටම කරන්න ඕනේ. ඕවා කිසි වැඩක් නෑ. ඒ ප්‍රමිලා ඔයා එනවද නැත්තම් මම මැරුණට පස්සේද ඔයා එන්නේ? අනේ ඉන්න ආච්චි මේ එනවා. මොකද මේ නන්දනී ආද එළියට ගියේ නෑ නේද? අද වෙස්ස හරිම ලස්සනයි. මම මුරුක්කු හදන්න හැදුවේ. අනේ මොනවද මේ කියන්නේ නන්දනී? තේ මුරුක්කුයි අපි ඔයාලට වෙන තැනකින් අරන් දෙන්නම්. කොහෙන්ද? කියන්නම් අනේ ඉක්මන් කරලා යමු. මෝලි මට කොහෙවත් යන්න බෑ. මේ අහන්න. අම්මත් අද එන්නේ නෑ කිව්වා. ඔයත් එහෙම කියන්න එපා. හරි එහෙනම් යමු. යන්නේ ඉක්මන් කරලා දුවතා ගන්න. මං කුණාල්ට කියනවා වාහනේ ගන්න කියලා. මෙච්චර කාලෙකට පස්සේ නන්දනී සතුටින් ඉන්නව දැක්කමයි. මට මොනවද ඕනේ කියලා මංවත් දන්නේ නැහැ. හැබැයි මං හොඳටම දන්නවා මට රාජ්දීප ආයේ ඕනේ නැහැ කියලා.